නව කොම්බෑන් ට්‍රාන්ස් විශේෂාංගය මගින් ඔබේ ආයතනික ගෙවීම් ඉතාම කාර්යක්ෂමව සිදු කරන ආකාරය දැන් අපි බලමු. පවතින ආයතනික බැංකු සේවාවන් බැලීම සඳහා මෙනු මත ක්ලික් කරන්න. නව ගෙවීමක් ආරම්භ කිරීමට කොම්බෑන් ට්‍රාන්ස් මත ක්ලික් කරන්න. ඉන්පසු නිව් පේමන්ට් මත ක්ලික් කරන්න. දැන් ගෙවීම සිදු කරගන්න අවශ්‍ය ඩෙබිට් account එක තෝරන්න. ඔබට ගෙවීම් කරන්න අවශ්‍ය මුදල් වර්ගය තෝරා ගැනීමට මෙතන ක්ලික් කරන්න. අදාළ කරන්සි කෝඩ් එක ඇතුළත් කරන්න. amount තීරුව මත ක්ලික් කරන්න. ගෙවීමට අවශ්‍ය මුදල සඳහන් කරන්න. මුදල් වර්ගය සහ මුදල පිළිබඳ විස්තර නිවැරදිදයි බැලීමට payable amount තීරුව මත ක්ලික් කරන්න. payment reference ඇතුළත් කිරීම සඳහා reference තීරුව මත ක්ලික් කරන්න. ගෙවීම පහසුවෙන් හඳුනා ගැනීමට කෙටි විස්තරයක් reference එකට ඇතුළත් කරන්න. මුදල් ලබන්නාගේ තොරතුරු ඇතුළත් කිරීමට beneficiary details මත ක්ලික් කරන්න. විස්තර පිරවීම සඳහා මෙතන ක්ලික් කරන්න. මුදල් ලබන්නාගේ නම ඇතුළත් කරන්න. මුදල් ලබන්නා ජෙනරික් යූසර්ද නැත්නම් වයිස්ද කියලා තෝරන්න. ලබන්නාගේ ගිණුම් අංකය IBAN හෝ ක්‍රෙඩිට් කාඩ් අංකය ඇතුළත් කිරීමට අදාළ තීරුව මත ක්ලික් කරන්න. ගිණුම් අංකය ඇතුළත් කරන්න. ගිණුම් විස්තරවල නිවැරදි බව තහවුරු කර ගැනීමට validate account number මත ක්ලික් කරන්න. මුදල් ලබන්නාගේ තොරතුරු වල නිවැරදි බව පරීක්ෂා කිරීමට ලබන්නාගේ නම මත ක්ලික් කරන්න. ගෙවීම ඉදිරිපත් කිරීමට submit මත ක්ලික් කරන්න. ගෙවීම තහවුරු කිරීමට yes ක්ලික් කරන්න. මුදල් යැවීමේ ප්‍රධාන අරමුණ මෙතනින් තෝරන්න. ගෙවීම් සිදු කරන හේතුව නිශ්චිතව සඳහන් කරමින් remittance purpose තීරුව පුරවන්න. මුදල් ලබන්නාගේ ලිපිනය ඇතුළත් කිරීමට beneficiary address තීරුව මත ක්ලික් කරන්න. ගෙවීම පහසුවෙන් හඳුනා ගැනීමට beneficiary reference ඇතුළත් කරන්න. ගෙවීමට අදාළ වෙනත් අතිරේක සටහන් එකතු කිරීමට remarks අංශය මත ක්ලික් කරන්න. ගෙවීම ඉදිරිපත් කිරීමට පෙර සියලුම තොරතුරු නැවත පරීක්ෂා කිරීම සඳහා verify details මත ක්ලික් කරන්න. ගෙවීම් කොන්දේසි පිළිගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න. එකඟතාවය තහවුරු කිරීමට agree මත ක්ලික් කරන්න. ගෙවීම් ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට submit මත ක්ලික් කරන්න. අනුමැතිය ලැබෙන තෙක් පවතින ගෙවීම් නිරීක්ෂණය කිරීමට pending authorization list මත ක්ලික් කරන්න. දැන් ඔබට නව කොම්බෑන් ට්‍රාන්ස් පද්ධතියට ලොග් වීම මගින් ගෙවීම් ආරක්ෂිතව ඉදිරිපත් කිරීමට සහ අනුමත කිරීම තුළින් ආයතනික ගෙවීම් ඉතාම කාර්යක්ෂමව සිදු කර ගැනීමට පුළුවන්.